වැරදි කාමසේවනයක් වෙලා නම් නිරේ උපදින්නටත් ඊළඟට තිරිසන් සත්තු අතර ඉපදිලා ඒ රහස් ප්‍රදේශවල ලෙඩ හැදිලා කුණු වෙන්නත් ඊළඟට ආදරේ නොලැබෙන්නත් පෞල් කඩාකප්පල් වෙන්නත් දරුවෝ නොලැබෙන්නත් ආදරේ හිග වෙන්නත් නින්දා ලබන්නත් අභූත චෝදනා ලබන්නත් එක වැරදි කාමසේවනයක විපාක බලපානවා. මැරෙනකල් ඉන්නේ විපාක දෙන්න. සියලු සෙල්ලම් මැරෙනකල්. ඊට පස්සේ දැන් සමහර වැරදි කාමසේවනයේ විපාකයක් තමයි ස්ත්‍රීත් නොවන පිරිමිත් නොවන චරිත. ඇස් දෙක කොල්ලෙක්ගේ ඇඟක් ඇස් දෙකේ බැල්ම කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් කතාව කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් අතපය හැරෙන්නේ කෙල්ලෙක්ගේ වගේ. කොල්ලෙක්ගේ ඇඟක් ගමන බිමන කෙල්ලෙක්ගේ වගේ. උපතින් ලැබුණේ ඒකනම් එපා කියන්නද? එයා හිතලා කරන එකක්ද ඒක? කර්මානුරූපව ඒ චරිතය පැද්දුවා. සංසාරේ වැරදි කාමසේවනයේ විපාක. දැන් එක එක ගෙවල් වලට රිංගා තමනුත් පව් වැඩ කර කර එහෙම චරිතයක් දැක්කම hina වෙනවා. ඒ මිනිස්සු hina වෙන්නේ තමන්ගේ අනාගතේට. මැරෙනකල් බලාගෙන ඉන්නේ. එනමුත් එවැනි වැරදි ඇති අයද පොදුවේ සිටිනවා. කෝ වෙනසක් නැහැ. බොරුවක් කිව්වොත් එක බොරුවක කර්ම සකස්. ඒකයි බුදු කෙනෙක් පහල වෙලා මේකෙන් ගොඩපළයන්ලා කියන්නේ එච්චර කර්ම විපාක. දැනගත්තත් නැතත්. දැන් වැරදි කාමසේවනී කියන එක දැනගත්තත් නැතත් කියන්නේ සමහර ළමයි ඇවිල්ලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ස්වාමීනි අපි නම් බඳින්න ඉන්නේ. ගෙවල් වලිනුත් කැමති නම් අපි අනිවාර්යෙන් මේ ඉගෙනගෙන හරි අනිවාර්යෙන් බඳිනවා නම් අපි එකට හිටියට මොකද? මමද ප්‍රශ්නයක් ඇහුවා. හෙට විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් ජෝඩුවක් ඉන්නවා. අද ඒ දෙන්නගේ අතර කරදරයක් වෙනවා. මේක නඩු මගට යනවා. නඩු තීන්දුව මොකක් වෙයිද? හෙට විවාහ වෙන්න හිටියත් අද ඒක ස්ත්‍රියකට කරදර කිරීමේ දණ්ඩනයට යටත් වෙන්නේ.